තෙරුවන් සරණයි. මම සෙනෙහසේ ආශ්‍රමයේ හාමුදුරුවෝ. සෙනෙහසේ ආශ්‍රමය පුණ්‍යායතනය අනුරාධපුරයේ ස්වර්ණමාලි සෑරජානන් වහන්සේ අභියස සිට කිලෝමීටර් 4ක් දුරින් පෙරමියන්කොළම පළුගස්වැව කියන ප්‍රදේශයේ අපි පිහිටවන්නට යෙදෙනවා. මේ වීඩියෝ එක හරහා මම ඔබ සියලු දෙනාටම විශේෂ පුණ්‍ය අනුමෝදනාවක් සිදු කරන්නට සූදානම් වෙන්නේ. සෙනෙහසේ ආශ්‍රමයේ පුණ්‍ය ආයතනයේ නිර්මාණ කටයුතු මේ දිනවල ඔබ දකින විදිහට සිදු කරමින් පවතිනවා. සෙනෙහසේ ආශ්‍රමයේ පුණ්‍ය ආයතනයේ වසර 2ක් වගේ කාලයක් තුල අපි නිර්මාණ කටයුතු සිදු කරන්නට යෙදුණා. ඉතින් මේ 2026 වර්ෂයේ පෙබරවාරි මාසයේ 24 වෙනි දිනට මේ වැඩසටහන් මාලාව විශේෂයෙන්ම මා නිර්මාණය කරන්නට යෙදුණු ගර්භණී මාතාවන් උදෙසා ඒ වගේම දරුසරතල් ප්‍රමාද සැම වෙනුවෙන් සිදු කරන විශේෂ ආගමික වැඩසටහන් මාලාව ආරම්භ කරලා පෙබරවාරි මාසයේ 24 වෙනිදාට වසර 17ක් සම්පූර්ණ වෙනවා. ඉතින් මේ තාක්කල් මේ වැඩසටහන මේ විදියට සිද්ධ කරන්න මගේ පසුපස හිඳමින් අවවාද අනුශාසනා ලබා දුන් ගෞරවනීය ස්වාමින් වහන්සේලාට සහ මගේ කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේලාට ඒ වගේම හිත මිතුරන්ට ඒ වගේම විශේෂයෙන්ම මේ තාක්කල් මේ වැඩසටහන වෙනුවෙන් මේ වැඩසටහනේ අභිවෘද්ධිය උදෙසා දායකත්වයේ ලබා දෙන්නට යෙදුණු සියලු දෙනාටම පුණ්‍ය ආනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වැඩසටහන් මාලාව අපි 2009 වර්ෂයේදී ආරම්භ කරලා මේ පිළිබඳව අපි පරේක්ෂණ පවත්වමින් ශ්‍රී ලංකා වාසී ලෝකවාසී සියලුම දෙනා වෙනුවෙන් විශේෂ වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරන්නට යෙදෙනවා. ශ්‍රී ලංකාව පමණක් නෙමේ විදේශ රටවල පවා සිටින දරුසරතල් ප්‍රමාද සැම වෙනුවෙන් සහ ගර්භණී මාතාවන් වෙනුවෙන් අපි වැඩසටහන් ක්‍රියාත්මක කරන්නට යෙදුණා. මේ කාලවකවානුව තුලදී අපිට අවශ්‍ය වෙනවා ගර්භණී මාතාවන් සහ දරුසරතල් ප්‍රමාදාය වෙනුවෙන් විශේෂ ආයතනයක් නිර්මාණය කරන්න. ඒ සෙනෙහසේ ආශ්‍රමය නමින්. ඉතින් මේ කටයුත්ත අපි ආරම්භ කරලා දැනට වසර 2ක් වගේ කාලයක් වෙනවා. මේ වන විට සෙනෙහසේ ආශ්‍රමයේ පුණ්‍ය ආයතනයට පැමිණිච්ච අය දන්නවා. අපි මේ ස්ථානයේ බොහොම පුංචියට මේ වැඩ කටයුතු ආරම්භ කරලා මේ වන විට සෙනෙහසේ ආශ්‍රමයේ පුණ්‍ය ආයතනයේ වැඩසටහන් පවත්වන්නට සුදුසු පරිසරය අපි අඩක් නිර්මාණය කරලා අවසන් කරලා තිබෙනවා. ඒ නිසා මේ ස්ථානයේ ගොඩනගන්නට ඒ වගේ මේ වැඩසටහන ආරම්භක කාලවකවානුව තුලදී ඉඳලම අපිට විශේෂ දායකත්වයන් ලබා දෙමින් මේ වැඩසටහන් මාලාව රැක ගන්න විශාල ශක්තියක් මා පසුපසෙන් ආවා. තාමත් එනවා. ඒ නිසා අපි ඒ අය බොහොම ගෞරවයෙන් සිහිපත් කරන්නට යෙදෙනවා. පළමුවටම මා නිර්මාණය කළ පොත් CD ඒ වගේම නිර්මාණ කටයුතු ඒ දේවල් සඳහා දායකත්වයේ දරමින් ඒවා ලංකාව ලෝකේ පුරා බෙදා හරින්නට නොමිලේ බෙදා හරින්නට මුල් කාලවකවානුව තුළදී විශාල පිරිසක් ඉදිරිපත් වුණා. ඉන් අනතුරුව මේ වැඩසටහන් මාලාව සඳහා දායකත්වයන් දරමින් විශේෂයෙන්ම සෙනෙහසේ ආශ්‍රමයේ පුණ්‍ය ආයතනයේ නිර්මාණ කිරීම කටයුතු සඳහා අපි ඉඩමක් භූමියක් ලබා ගන්නට යෙදුණා. විශාල මුදලක් වියදම් කරලා ලක්ෂ 75ක වගේ විශාල මුදලක්. ඉතින් ඒ මුදල් ඒ දායකත්වයන් ලබා දෙන්නට යෙදුණා. දායකත්ව කොටස් 60කට වඩා පිරිසක් එකතු වුණා. ඉතින් ඒ කොටස් එකතු වෙලා අපි ඒ භූමිය ලබාගෙන ඒ වගේ මේ ස්ථානයේ ස්වාමින් වහන්සේ නමකට වැඩ ඉන්න පුංචි සංඝාවාස ගොඩනැගිල්ලක් බොහොම පොඩියට ඒ වගේම සක්‍ර දෙවියන් වෙනුවෙන් පත්තිනි මෑණියන් වෙනුවෙන් දේව මන්දිරයක් ඒ වගේම අඩක් නිම කරලා තිබෙන අපේ ධර්මශාලා මන්දිරය ඒ වගේම ධාතු මන්දිරයක්
ආදී කොට ඇත්තා වූ ඒ විහාරාංග අත්‍යවශ්‍ය කරන මේ වැඩසටහන් මාලාවට අත්‍යවශ්‍ය කරන කොටස නිර්මාණය කරන්නට ශ්‍රමය ධනය කාලය කැප කරන්න යෙදුණා. මම සමහර වෙලාවට පෝස්ට් එකක් නිර්මාණය කරලා මේ දේවල් අත්‍යවශ්‍යයි කියලා අපි සෝෂල් මීඩියා වලට දැම්මම නොයෙකුත් දෙනා දායකත්වයන් දරලා එයාට පුළුවන් විදිහට අපිට පුළුවන් විදිහට මේ ස්ථානයේ බොහොම අවංකවම මේ නිර්මාණ කටයුතු අපි සිද්ධ කරන්නට යෙදුණා. ඉතින් ඉදිරියේදී අපි සිද්ධ කරන්නට බලාපොරොත්තු වන්නේ සෙනෙහසේ ආශ්‍රමයේ පුණ්‍ය ආයතනයේ මා බලාපොරොත්තු වෙනවා බොහෝ දින විශේෂ වැඩසටහන් මාලාවක් ගර්භණී මාතාවන් වෙනුවෙන් දියත් කරන්න. ඒ වගේම තමයි දරුසුරතල් ප්‍රමාදාය වෙනුවෙන් ආශිර්වාද වැඩසටහන් කිරිපිඩු සකස් කිරීම කටයුතු සිද්ධ කරමින් විශේෂ වැඩසටහන් මාලාවක් මේ රට ජාතිය සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සිද්ධ කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ සඳහා විශාල අඩුපාඩුවක් පවතින වැසිකිලි කැසිකිලි නිර්මාණය අපි මේ දිනවල ආරම්භ කරනවා. පෙබරවාරි මාසේ 8 වෙනිදාන් පස්සේ අපි වැඩ කටයුතු ආරම්භ කරනවා. ඉතින් අටමහා කුසල් ගණයට අයත් වන අති උතුම් මහඟු පින්කමක් තමයි මේ සෙනෙහසේ ආශ්‍රමයේ පුණ්‍ය ආයතනය තුල අපි ආරම්භ කරන්න ඉන්නේ මීළඟට. ඒ නිසා අපි මෙතෙක් මේ සඳහා දායකත්වයේ දරන්නට යෙදුණු මුදල් පූජා කරමින් ශ්‍රමයෙන් දායකත්වයේ දරන්නට යෙදුණු පිරිස් අපේ ශ්‍රී ලංකාව විතරක් නෙමෙයි මුළු මහත් ලෝකෙම සිටිනවා. අපිට ආදරය කරන වැඩසටහන දිහා බලාගෙන ඉන්න ප්‍රතිඵල දැකලා සතුටු වෙන අනුමෝදන් වෙන අපිට අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ වගේ ආශිර්වාද කරන සියලුම දෙනාට අපි පුණ්‍ය අනුමෝදනාවක් සිද්ධ කරන දායකත්වයේ ධර්මින් මේ ස්ථානයේ ගොඩනගන්නට මා බලාපොරොත්තු වන මේ ගමන් කරන ධර්ම මාර්ගයේ දියුණු කරගනිමින් මේ වැඩසටහන දියුණු කරගන්නට ආධාර උපකාර කරමින් වටිනා ධනය පූජා කරමින් අප කැප වී වෙහෙස මහන්සි වෙනුවෙන් මේ වෙනුවෙන් දායකත්වයේ ධර්මයේ 1 රුපියලකින් හරි දායකත්වයේ දරපු මෙතෙක් ගොඩනගන්නට දායකත්වයේ දරපු සියලු දෙනාටම අපි අනේක වාරයක් පුණ්‍ය අනුමෝදනා කරනවා. මේ උතුම් වූ සෙනෙහසේ ආශ්‍රමයේ සුද්ධ භූමියේ බලයෙන් ආශිර්වාදින් ඔබගේ ජීවිත මුසපත් වෙන්න කියලා අපි ආශිර්වාද කරනවා. මේ පින ඔබේ ජීවිතේ හැමදාම පවතිනවා. ඒ වගේම ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා සෙනෙහසේ ආශ්‍රමයේ පුණ්‍ය ආයතනය තුල ඒ අටමහා කුසල් ගණයට අයත් වන වැසිකිලි කැසිකිලි නිර්මාණ කටයුතු ඒ සඳහා ඔබට දායකත්වයේ ලබා දෙන්නට අපි ආරාධනාවක් සිදු කරනවා. අපි ඒ දාලා තියෙන ලිස්ට් එකකින් මේ වන විට අඩක් අපිට සම්පූර්ණ වෙලා තියෙනවා. නමුත් තව සම්පූර්ණ කරගත යුතු දේවල් තියෙනවා. ඉතින් අපි ඒ දායකත්වයේ දරන ඇත්තන්ටත් විශේෂයෙන් මේ ඉදිරියට විශේෂ පුණ්‍ය අනුමෝදනාවක් සිදු කරන්න බලාපොරොත්තු වෙනවා මේ විදිහට. මොකද අපි මේ කටයුත්ත නිසි තැනකට ඇවිල්ලා අපිට අවශ්‍ය කරන පරිසරය ලැබුණාට පස්සේ අපින් වෙන්නට ඕන යුතුයකම් අපි ඉෂ්ට සිද්ධ කරන්නට ඕනේ. ඒ නිසා ප්‍රථම කොටම මුල සිට මේ දක්වාම දායකත්වයන් ධර්මින් මූල්‍ය මේ පූජාවන් සිද්ධ කරන්නට යෙදුණු සියලු දෙනාටමත් අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. ඔබව හැදු වැඩු දෙමාපියන්ටත් ඒ වගේම මඟ පෙන්වූ ගුරුවරුන්ටත් විශේෂයෙන්ම කිරිසේනේ බලාපොරොත්තුවෙන් කටයුතු කරන ඇත්තු සම්බන්ධ වෙනවා. ඒ ඇත්තන්ගේ උතුම් ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ වෙන්නට ඒ ඇත්තන්ටද මේ උතුම් වූ පුණ්‍ය භූමිය වෙනුවෙන් දායකත්වයේ දරමින් මූල්‍ය මේ පූජාවන් සිද්ධ කරමින් ගොඩනගන නිර්මාණය කරන්නට දායකත්වයේ දරපු සෑම සියලු දෙනාටම උතුම් බුද්ධ ආදී රත්නත්‍රයේ ආශිර්වාදයේ මේ පුණ්‍ය ශක්තිය බලයෙන් මේ සුද්ධ භූමියේ අනන්ත ආශිර්වාද බලයෙන් ඔබගේ ජීවිත තුළ බලපා තිබෙන බලපාන්නට තිබෙන සියලුම ඇස්වා දෝෂ කටවා දෝෂ අඬෝ වැඩියා දෝෂ දුරීභූත වෙලා හදවත් තුළ තිබෙන යහපත් සිතුම් පැතුම් ප්‍රාර්ථනාවන් ගොඩක් අයගේ හදවත් තුළ තියෙන කිරිසිහින ප්‍රාර්ථනාව ඒ නිසා මේ ආයතනය ඒ වෙනුවෙන් වැඩ කරන ඒ වගේම මම ඒ වෙනුවෙන් විශේෂ වැඩසටහන් කරන ස්වාමින් වහන්සේ නමක් හැටියට ඔම හදවතින් ඔම ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා දරුත් වල ප්‍රමාදව කටයුතු කරන මේ වෙනුවෙන් දායකත්වයේ දරපු ඔබ සියලු දෙනාගේ මුළු මහත් ලෝකයේ දරුපල ප්‍රමාදව සිටින සියලු දෙනාගේ උතුම් වූ කිරිසිහිනේ සැබෑ වෙන්නට ආශිර්වාද කරනවා. උතුම් ජයශ්‍රී මහ බෝහාමුදුරන්ගේ ආශිර්වාදේ ස්වර්ණමාලි සෑරජුන්ගේ අනුහස ආශිර්වාදේ දලදා හාමුදුරන්ගේ අනුහස ආශිර්වාදේ මේ ඓතිහාසික අනුරාධපුර රාජධානියේ තිබෙන්නා වූ අටමස්ථාන 12 මස්ථාන ආදී සිද්ධාස්ථාන වලින් හමා යනා බුද්ධ රශ්මියෙන් ඔබගේ ජීවිත මුසපත් වෙන්න මේ උතුම් වූ සුද්ධ භූමිය වෙනුවෙන් දායකත්වයේ දරපු ලොකු ගොඩා සෑම සියලු දෙනාටම
මේ පුණ්‍ය ශක්තිය බලයෙන් මා සිදු කරන මේ ආගමික ජාතික මෙහෙවරේ ලබන පුණ්‍ය ශක්තිය බලයෙන් මේ ලබන ප්‍රතිඵලවල ලබන පුණ්‍ය ශක්තිය බලයෙන් ඔබ සියලු දෙනාටම සිතක් වේවා, සාන්තියක් වේවා, යහපතක් වේවා, අභිවෘද්ධියක්, සැනසෙල්ලක් උදා වේවා, අනේක වාරයක් ඔබ සැමට පින් සිදු වේවායි ආශිර්වාද කරනවා. තෙරුවන් සරණයි.